විනිශ්චය කටයුතු සඳහා සූදානම් සිටින්නේ. මේ මොහොත වෙනුවෙන් 2004 කණ්ඩායම් දෙක අතර තරගය ආරම්භ වෙනවා. ඊළඟට තරගය ආරම්භ වන්නේ 2017 විද්‍යාලයේ කණ්ඩායම් දෙක අතර සූදානම් වෙනවා. පිටීම ඇත කලේ සිට අංක 99 ජේසිය තරග සිටිනවා. පිටීම ඇත කලේ සිට සූදානම් වෙනවා. මුල්ම පන්දු යොමු කිරීම සඳහා අමිත් සූදානම්. මිලංග තරගයේ ආරම්භ වුණ විගස විද්‍යාලයේ කණ්ඩායම පන්දුවට පහර දීමත් 2017 කණ්ඩායම පන්දු රැකීමත් සිදු වෙනවා. ඒ අවසරයෙන් නැවතත් සූදානම්. පන්දු යවන ක්‍රීඩක පිටීම ඇත කලේ සිට අමිත් ඉක්මනින් පන්දු ආරම්භ කරන්න කියලා අපි ඔබට මතක් කර සිටිනවා. කාල වේලාව සීක්‍රෙන් ඉක්මවි යනවා. මොකද උදෑසන තරග රාශියක් පැවැත්වෙනවා කියනවා. එනිසා ඉක්මනින් තරගය ආරම්භ කරන්න අපි ඔබට මතක් කරනවා. විනිශ්චයන් දෙපළට සූදානම් පන්දුවේ සඳහා සූදානම්. දෙයාම විසුරු පසකර පන්දුව. මුණපාදෝ පොඩස් පන්දුවට වැරෙන් පාරක් කළේ. පහසෙන් ප්‍රතිමාරු කරනවා. ඒක ලකුණකට සූදානම් වෙනවා පන්දුව. පිටියේ මැදේ සිට පන්දුවේම සඳහා පන්දුවට පළවෙනි පන්දුවේ දෙවන පන්දුවේ පිටියට පවතින්නේ සූදානම්. පන්දුවට අමිත් පිටියේ මැදේ සිට වමතින් පිටහසුරට ඒක සූදානම් පන්දුව පිළිගැනීම සඳහා 2007 කණ්ඩායමේ දිව්‍යරාව විසුරු පසකර පන්දුව. පොඩස් පන්දුවට පාරක් කරනවාද පන්දුව රැකගන්නවා දර්ශනීය ලෙස. යාවසරේ පළවන කඩොල්ල බිඳ වැටෙනවා කණ්ඩායමේ 2007 පළවන කණ්ඩායම. මේ මොහොත වෙනුවෙන් පුරාණ සංඛ්‍යාව ලකුණු 24ක් ලබාදීදී කණ්ඩායමේ පළවන කඩොල්ල බිඳ වැටෙනවා. අය අවසරයෙන් නැවතත් සූදානම්. නවක පිටකරු වශයෙන් පිටින් පිවිසෙන පන්දුවට පහර සඳහා සිරතු තාත්‍රයේ කියන්නේ සිරතු නවක පිටකරු සූදානම්. සිරතු විශේෂයෙන්ම අද දින අවසන් තරග නිසා තමන්ගේ කණ්ඩායම අතිවේග ක්‍රීඩකී කණ්ඩායමේ යෙදුණුයි. ඔබ එන්නේ.